හායි ඔයාලට කොහොමද? මගේ අලුත් vlog එකට ආදරෙන් පිළිගන්නවා. මගේ දවසේ පළවෙනි වැඩේ පටන් ගත්තේ මෙන්න මේ ප්‍රොමෝෂන් වීඩියෝ එකෙන්. ඔක්කොටම කලින් අපේ අම්මගේ රිවිව් එක බලන්න ඕනේනේ. එතකොට මේ ඒ දවසේම හවස මේකත් වීඩියෝ එකක් තමයි මම ඒකට රෙඩි වෙලා ගියා. ඒ වීඩියෝ එකත් ඉක්මනටම ඉවර කරන්න. මේකට නම් ලොකු වෙලාවක් ගියේ නෑ. විනාඩි 30ක් 20ක් 25ක් විතර යන්නේ නැති. ඔයාලගේ මේ සතිය මොකද උනේ? කමෙන්ට් එකක් දාගෙනම යන්නකෝ මටත් දැනගන්න. A few moments later. මේ තවත් දවසක්. මේක නම් මම මාස ගාණක් ප්ලෑන් කරලා කරපු වැඩක්. මම හිතනවා මම මේක 100%ක් සාර්ථක කරගත්තා කියලා. ඇත්තටම මට උදව් කරපු හැමෝටම thank you. The next day. ගොඩාක් වැඩ එක දිගට කරලා ඉවරුණාට පස්සේ මටත් වෙලාවක් වෙන් කරගන්න ඕනේනේ. ඒ නිසා අපි ආවා බබල් ටී එකක් බීලා රිෆ්‍රෙෂ් වෙන්න. මෙතෙන්ට එන්න කලින් මම ගියා නෝ ලිමිට් එකට. මේ දවස්වල 70% ඩිස්කවුන්ට් එකක් යනවනේ නෝ ලිමිට් එකේ. ඉතින් මාත් කෑලි බැලි දෙක තුනක් ගත්තා. හොඳට ලේබල් එක කියවලා බලලා ගන්න. මොකද සමහර තැන්වල 990යි කියලා ගහලා තිබුණාට ඒ වගේ ඩිස්කවුන්ට් ප්‍රයිස් එක වෙනස්. ඔයා 2XL 3XL වගේ නම් මේ දැම්ම නෝ ලිමිට් එකට දුවන්න ලස්සන trousers pant එතකොට blouse dress crop tops මේවා තිබුණා. මගේ size එකට තිබුණේ නෑ. මං හිතන්නේ ඉවර වෙලා වෙන්නේ නැති. ඒ වුණාට මාත් ගත්තා. මම ඇඳුම් වලට හරිම ආසයි. girls රට ඉතින් කොච්චර තිබුණත් මදි දෙයක් නේ ඇඳුම්. මේ ටයිම් එකත් ඉවර වෙලා මම ගියා මම ආසම මගේ ප්ලේස් එකකට. මේ තමයි මම මගේ ක්ලාස් කරන තැන. ස්පෝර්ට් එකක් කරන එක ගැන ඔයාලා මොකද හිතන්නේ? මම නම් හිතන්නේ වයස් භේදයකින් තොරව ගැහැණු පිරිමි භේදයකින් තොරව ස්පෝර්ට් එකක් කරන එක ගොඩාක් වැදගත්. ඒකෙන් අපේ පර්සනැලිටි එක ඩිසිප්ලින් එක අනිවාර්යයෙන්ම ඩෙවලොප් වෙනවා. ඔන්න අද තමයි වීක් එකේ එන්ඩ් එක. මම උදේ ස්කූල් එකට ගිහිල්ලා ඒ වැඩ ටිකක් කරලා හවස මට තව ෂූට් එකක් තියෙනවා. තව ෂූට් එකක් කියන්නේ සතියේ මුලම කරපු iMart ප්‍රොමෝෂන් ෂූට් එකක් තමයි. මෙන්න මේ විදිහට තමයි මගේ සතියක් ඉවර වුණේ. ඉතින් ආය අලුත් vlog එකකින් හම්බ වෙමු. ගිහින් එන්නම්. bye. අවුල් නම් එන කට් කරලා ඊයක වෙනකම් බලන්න